හරි. එතකොට අපි දැන් ඉන්නේ ඕගනික් දෙවෙනි දවසේ පාර්ට් 2 එකත් එක්ක. හරිද? අපි දැන් අර කලින් කතා කරගෙන ඇවිල්ලා ඇල්කිල් හේලයිඩ් වෙනකන් ඉවර කරගත්තා. හරි. හරි. එතකොට දැන් අපි කරන්නේ ඕගනික් දෙවෙනි දවසේ පාර්ට් 2 එක. හරි. අපි දැන් මේකෙදි අපි මොනවද කතා කරන්න යන්නේ? අපි මේකෙදි කතා කරනවා ඇමයිනෝ වල ප්‍රතික්‍රියා සාරාංශය කතා කරනවා. ඊට පස්සේ එස්ටර් වල ප්‍රතික්‍රියා සාරාංශය අපි කතා කරනවා. ඇමයිඩ් හරිද? ඇමයිඩ වල ප්‍රතික්‍රියා සාරාංශය අපි කතා කරනවා. ඒ වගේම අපි ඇනිලීන් වල බලලා ඒකෙන් ඩයසෝනියම් ලවණයත් එක්ක අපි කොහොමද ප්‍රතික්‍රියා ටික කරන්න කියලා බලනවා. හරිද? හරි. දැන් මුලින්ම එන්නකෝ අපි මුලින්ම බලමු ඇමයින වල ප්‍රතික්‍රියා සාරාංශය. ඇමයින. ඇමයින කියන්නේ මොකද්ද? හරි. ඇමයින වල ප්‍රතික්‍රියා සාරාංශය තමයි අපි දැන් බලන්න යන්නේ. හරි. ඇමයිනයක් කියන්නේ මොකද්ද? ඇමයිනයක් කියලා කියන්නේ මේ වගේ එකක්. ඇමයිනයක් කියලා කියන්නේ ඔන්න ඕ වගේ එකක්. පැහැදිලිද? හරි. දැන් අපි බලමු මේ ඇමයිනය කොහොමද හදාගන්න පුළුවන් සහ ඇමයිනයෙන් අපිට මොනවද හදාගන්න පුළුවන් කියලා. ඇල්කිල් හේලයිඩ්යක් තිබ්බොත් ඇල්කිල් හේලයිඩ්යක් තිබ්බොත් අපිට පුළුවන් මේ ඇල්කිල් හේලයිඩ් එක ඇමයිනයක් කරන්න මොකක්ද දාලාද? ඇමෝනියා දාලා. ඇමෝනියා දාලා අපිට පුළුවන් මෙන්න මේ ඇල්කිල් හේලයිඩ් එක ඇමයිනයක් කරන්න. පැහැදිලිද? ඊළඟට මෙහෙම එකක් තිබ්බොත් ඕක තිබ්බොත් අපි දන්නවා ඕක කාබොක්සිලික් එකක් ගන්න මොකක් හරි ආම්ලික දෙයක් දුන්නා හරිය. හැබැයි මේක ඇමයිනයක් කරන්න අපි මුලින්ම ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක ඊළඟට ජලය දානවා. ඊළඟට අපිට කොහොමද ඇමයිනයක් හදාගන්න පුළුවන්? ඊළඟට අපිට ඇමයිනයක් හදාගන්න පුළුවන් මේ මෙහෙම සංයෝගයක් තිබිලා හරි. ඔය සංයෝගය තිබිලා මේකටත් ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක මොකද්ද? ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක ජලය දැම්මොත් අපිට පුළුවන් මේක මේ ඩබල් බොන්ඩෝ එක අයින් කරලා මෙන්න මේ ඇමයිනය හදාගන්න. පැහැදිලිද? දැන් අපි ඇමයින හදාගන්න විදි කතා කරලා ඉවරයි. දැන් අපි බලමු ඇමයින එකකින් අපිට මොනවද හදාගන්න පුළුවන් කියලා. ඇමයින එකට NaNO2ත් එක්ක NaNO2ත් එක්ක HCl දැම්මොත් මොනවා හැදෙයිද? NaNO2ත් එක්ක HCl එකක් දැම්මොත් මෙතන හැදෙන්නේ මධ්‍යසාරයක්. මේ ටික හොඳට ඕන වෙනවා හොඳට මතක තියාගන්න ඕන මොකද පරිවර්තනවල මේවා සෑහෙන්න භාවිතා වෙනවා. හරිද? ඊට පස්සේ මේකට ඇල්කිල් හේලයිඩ් එකක් දැම්ම මොකක් වෙයිද? මේකට ඇල්කිල් හේලයිඩ් එකක් අපි දානවා. අපි දාන ඇල්කිල් හේලයිඩ් එක තමයි CH3CH2Cl කියලා කියන්නේ. හරි. ඕකට ඇල්කිල් හේලයිඩ් එක දාද්දි මේක වෙන්නේ මෙහෙම. මේ මෙතන NH2 තියෙනවානේ. ඔය NH2 කින් H එකකුයි මේ Cl එකතු වෙලා HCl එකක් හදලා ඉතුරු ටිකට මෙන්න මේ R කාණ්ඩය ඇවිල්ලා බැඳෙනවා. ඒ කියන්නේ මේ මෙහෙම සංයෝග තමයි ඔතන හැදෙන්නේ. මේ මතක තියාගන්න ලේසි වෙන්න තමයි මේවා මේ කියන්නේ. හරිද? දැන් මෙතන හයිඩ්‍රජන් දෙයක් තිබ්බා. හැබැයි දැන් මෙතන තියෙන්නේ එකයි. ඊට පස්සේ ඕකට මෙන්න මේ විදිහට මේකේ R කාණ්ඩය සම්බන්ධ වෙනවා. මේ වගේ එකට ආය පාරක් CH3CH2Cl දැම්ම මොකක් වෙයිද? දැන් මේ මෙතන තියෙන මේ H එක ඕකත් ගැලවිලා ගිහිල්ලා මෙන්න මෙහෙම එකක් හැදෙනවා. මේකට තවත් අපි ඔය ඇල්කිල් හේලයිඩ් එකක් දැම්ම. ඇල්කිල් හේලයිඩ් දාගෙන ගියොත්
මේකට තවත් ඇල්කිල් හේලයිඩයක් දැම්මොත් මොකද්ද වෙන්නේ? මේකටම තමයි බැඳෙන්නේ. බැඳිලා ඔහොම එකක් තමයි උතනදී හැදෙන්නේ. පැහැදිලිද? ඒකේ මෙතන මෙහෙම එකක් හැදිලා. දැන් මෙතන ප්ලස් එකට මේ තියෙන්නේ. හරි. මෙතන මේ Cl එක එනවා. මෙතන මේ සංකීර්ණයක් වගේ තමයි හැදෙන්නේ. මෙතන Cl මයිනස්. පැහැදිලිද? හරි. ඊට පස්සේ මේකට ඇල්ඩිහයිඩ්යක් හරි කීටෝනයක් හරි දැම්මම මොකක් වෙයිද? මේකට ඇල්ඩිහයිඩ්යක් හරි කීටෝනයක් හරි දැම්මොත් ඕකෙදි වෙන්නේ මෙන්න මේ H2ත් එක්ක මෙන්න මේ O එකතු වෙලා උතන හැදෙනවා H2O අණුවක්. ඊට පස්සේ මෙන්න මේ නයිට්‍රජන් දැන් බන්ධන දෙකක් හිස්නේ. අන්න ඒක ඇවිල්ලා මේ කාබන්ට සම්බන්ධ වෙනවා. මේ වගේ එකක් තමයි වෙන්නේ. මෙතන H හරි මෙතන මේක හරි තියෙන්නේ. හරි. ඊළඟට අපි කලින් කතා කරා වගේ මේකක් තමයි කරන්න තියෙන්නේ. හරිද? මේකට කොහෙන්ද අපි ඔක ලියන්නේ? ලියන්න ඉඩ තමයි ප්‍රශ්නේ. හරි. මෙතනින් ලියමුකෝ. මේ වගේ සංයෝගයක් දැම්මොත්. එතකොට මොකද්ද වෙන්නේ? එතකොටත් මේ මෙතන ඇල්කිල් හේලයිඩ්යක් දැම්මා වගේම තමයි වෙනසක් වෙන්නේ. මේ Cl එක මෙතන H එකකුයි ගැලවිලා HCl එකක් හදනවා. මෙතන නයිට්‍රජන්ට ගිහින් සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මෙහෙම හරි. හරි. ඔය ටික තමයි අපිට ඇමයින් වල ප්‍රතික්‍රියා සාරාංශ විදිහට කතා කරගෙන යන්න තියෙන්නේ. හරි. මේක ඉක්මනට දාගන්න. ඇමයින් වල ප්‍රතික්‍රියා සාරාංශය. හරි. මේක දාගන්න වෙලාව ඇති කියලා මම හිතනවා. ඊළඟට අපි ඇනිලීන් කියන්නේ මොකක්ද කියලා බලමු. හරි. දැන් අපි ඇමයින කතා කරා. දැන් අපි කතා කරන්නේ ඇනිලීන් ගැන. හරි. ඇනිලීන් කියලා කියන්නේ සරලතම ඇරෝමැටික ඇමයිනේ. හරිද? සරලම ඇරෝමැටික ඇමයිනේ තමයි මොකද්ද? ඇනිලීන් කියලා කියන්නේ. ඒ කියන්නේ NH2 කාණ්ඩයක් බෙන්සීන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. මොකද්ද? NH2 කාණ්ඩයක් බෙන්සීන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. අපි මේකට කියනවා ඇනිලීන් කියලා. පැහැදිලිද? හරි. අපි ඇනිලීන් ගත්තාම ඇනිලීන් වල තියෙන්නේ එකම එක ඉලෙක්ට්‍රෝෆිලික ආදේශ ප්‍රතික්‍රියා වර්ගයක් විතරයි. හරිද? මේකත් මොකද්ද? ෆීනෝල් වගේ. ෆීනෝල් මතක නැත්තම් බලන්න. හරිද? ෆීනෝල් වගේ බ්‍රෝමීන් එක්ක සුදු පාට අවක්ෂේපයක් දෙනවා. ඒ කියන්නේ මේක ෆීනෝල් වගේම මේ ඇනිලින් බ්‍රෝමීන් ජලයත් එක්ක පහසුවෙන්ම ප්‍රතික්‍රියා කරනවා.
මේක සුදු පාට අවක්ෂේපයක්. මොකද්ද? සුදු පාට සුදු අවක්ෂේපයක්. ඕකත් දාගන්නකො ඔය ඇන්ලීන්ගේ කතන්දරේ. ඇනිලින් ඉවරයි නම් දැන් අපි යන් මොකද්ද? ඇරෝමැටික ඩයසෝනියම් ලවණය. හරිද? ඇරෝමැටික ඩයසෝනියම් ලවණ වල ප්‍රතික්‍රියාවලට. මම වැඩි ඉන් ඩීටේල් යන්නේ නැහැ. මොකද අපි මේක ඉක්මනට කරගන්න ඕනේ. ලොකු මේ වීඩියෝ වල ඉන්න වෙලාවකුත් නැහැ ඔයාලට. මතක නැති ටිකක් එක්ක රිවයිස් කරගන්න ඕනේ. ප්‍රතික්‍රියා ටික විතරයි ඔයාලට වැදගත් වෙන්නේ. හරිද? අනිත් පොඩ්ඩක් මැද්දෙන් ඕනේ. ඒනට ලොකුවට ඉන් ඩීටේල් කරන්නේ නැහැ. හරිද? ඉන් ඩීටේල් කරන්න ගියාම ඔයාලටත් කරදරයි. එකම දෙන්නේ අහගෙන ඉන්න වෙන්නේ. හරි. ඩයසෝනියම් ලවණය. ඩයසෝනියම් ලවණයක් හදාගන්නේ කොහොමද? එකක් පළවෙනිට ඕනේ ඇනිලින් ඕනේ. ඇනිලීන්ට මොනවා දාපුවමද ඩයසෝනියම් ලවණය එන්නේ? හරි. මුලින්ම බලමු ඩයසෝනියම් ලවණය කියන්නේ මොකද්ද? ඩයසෝනියම් ලවණය කියලා කියන්නේ ඔන්න ඔහොම එකට. හරිද? ඩයසෝනියම් ලවණය කියලා කියන්නේ ඔහොම එකට. මේ ඇනිලීන් වලින් කොහොමද අපි ඩයසෝනියම් ලබා ගන්නේ? මේකෙදි ඩයසෝනියම් අපි ගන්නෙ NaNO2 එක්ක. NaNO2 එක්ක තනුක HCl. මේකට ඕන තනුක H2SO4 ගන්නත් පුළුවන්. මොකක් හරි තනුක අම්ලයක්. දාලා මේකේ විශේෂම දේ තමයි උෂ්ණත්වය. ඔයා ඩයසෝනියම් ලවණයක් හදනවා නම් අනිවාර්යයෙන්ම මේ උෂ්ණත්වය සඳහන් කරන්න ඕනේ. මොකද මේක ප්‍රතික්‍රියා ගන්න මේ උෂ්ණත්වයේදී විතරයි. සෙල්සියස් 0.5 අතර තමයි මේක වෙන්නේ. පැහැදිලිද? හරි. ඔහොම තමයි අපි ඩයසෝනියම් ලවණය හදාගන්නේ. හරි. ඩයසෝනියම් ලවණයත් එක්ක අපි ප්‍රතික්‍රියා සාරාංශය බලමු ඊළඟට. හරි. ඩයසෝනියම් ලවණයේ ප්‍රතික්‍රියා සාරාංශය. හරි. අපි මෙතනින්ම මේකටම කරමු. දැන් මේකෙන් සෙල්සියස් 0.5 අතර කරලා අපි ඩයසෝනියම් ලවණය හදාගත්තා. ඊළඟට මොකද්ද කරන්නේ? ඩයසෝනියම් ලවණයට H2O සෙල්සියස් අංශක 10ක් දී වගේ. ඒ කියන්නේ ඒක හරි ඊට ඉහළ තත්ත්වයකදී හරි මේක ෆීනෝල් බවට පත් වෙනවා. මොකද්ද වෙන්නේ? සෙල්සියස් අංශක 10ට උඩ උෂ්ණත්වයක. අපිට ජලයක් දාන්න පුළුවන්. හරිද? දාලා සෙල්සියස් අංශක 10. ලෝණ දාන්න. උඩ උෂ්ණත්වයේදී මේක මොකද වෙන්නේ? ඕක ෆීනෝල් බවට පත් වෙනවා. ඒ කියන්නේ මේක මේ මෙතන OH එකක් හැදෙනවා. හරි. කොටු කරන්නකො නැත්නම් අපහැදිලින් ටික. ඕක ෆීනෝල් ලැබ් බවට පත් වෙනවා. ඊට පස්සේ හිතන්න මෙතනට අපිට Cl එකක් සම්බන්ධ කරගන්න ඕනේ. නැත්නම් Br එකක් සම්බන්ධ කරගන්න ඕනේ. නැත්නම් අපිට අයඩයිඩ් එක අයඩින් එක සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට මොකක්ද ඕකද කරන්නේ? මෙතනදී Cl එකක් අපි සම්බන්ධ කරගන්න ඕන නම් අපිට මේකට දාන්න පුළුවන් CuCl එක HCl. දාපුවම මොකද්ද වෙන්නේ? මෙතන මේ ඩයසෝනියම් ලවණ කෑල්ල අයින් වෙලා උතන්ට Cl එකක් සම්බන්ධ වෙනවා. පැහැදිලිද? හරි. මේ හැම තැනකදීම නයිට්‍රජන් පිට වෙනවා.
මේ හැම තැනකදීම නයිට්‍රජන් පිට වෙනවා. අතනදී අපි Cl එකක් තමයි හදාගත්තේ. ඊට පස්සේ අපිට උතන Br එකක් සම්බන්ධ කරගන්න ඕනේ කියලා හිතන්න. Br එකක් සම්බන්ධ කරගන්න ඕන නම් මහා ලොකු දෙයක් කරන්න නැහැ. CuBr එක HBr උකට දැම්මනම් මොකද්ද වෙන්නේ? CuBr එක HBr උතනට දැම්මනම් මේකට Br එකක් සම්බන්ධ වෙනවා. පැහැදිලිද? හරි. මේකට Ki පොටෑසියම් අයඩයිඩ්. Ki දැම්මොත් මොකද්ද වෙන්නේ? Ki දාලා නිකන් බෑ රත් කරන්න ඕන. ඕකට Ki දාලා අපි රත් කරන්න ඕන. Ki දාලා රත් කරොත් මෙතනට අයඩීන් එකක් සම්බන්ධ වීමක් වෙනවා. මෙතනට අයඩීන් එකක් එනවා. පැහැදිලිද? හිතන්න ඕකටම Cn එකක් සම්බන්ධ කරගන්න ඕනේ කියලා. Cn එකක් සම්බන්ධ කරගන්න ඕන මොකක්ද දාන්නේ? CuCn එක අපි දානවා HCN. මොකද්ද දාන්නේ? CuCn එක අපි දානවා HCN. CuCn එක අපි HCN දාපුවම මොකද්ද වෙන්නේ? මෙතනට Cn එකක් සම්බන්ධ වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ හිතන්න අපිට ඕනේ නිකම්ම බෙන්සීන් එකක් විතරක් හදාගන්න. දැන් මේ ඇනිලීන් ඇවිල්ලා තියෙනවා. හැබැයි අපිට අන්තිමේ මේ බෙන්සීන් කෙනෙක් තමයි හදාගන්න ඕනේ. එතකොට අපි බෙන්සීන් හදාගන්න මොකද්ද කරන්න ඕනේ? මුලින්ම ඩයසෝනියම් ලවණය හදාගන්න. ඩයසෝනියම් ලවණය හදාගන්න මොකද කරන්නේ? සාන්ද්‍ර H3PO2 දාන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? සාන්ද්‍ර H3PO2 දාන්න ඕනේ. සාන්ද්‍ර H3PO2 දාපුවම මෙතන යා බෙන්සීන් කෙනෙක් අපිට දෙනවා. මේ හැම තැනකදීම මොකද්ද පිට වෙන්නේ? නයිට්‍රජන් වායුව පිට වෙලා යනවා. හරි. ඔය ටික දාගන්නකො මුලින්ම. හරි. මේක දාගන්න වෙලාව ඇති. හරිද? දැන් අපි කරේ ඩයසෝනියම් ලවණයේ ප්‍රතික්‍රියා සාරාංශය. ඩයසෝනියම් ලවණයේ ප්‍රතික්‍රියා සාරාංශයත් කතා කරලා ඉවරයි. ඊළඟට මොකක්ද අපිට කතා කරන්න තියෙන්නේ? හරි. ඩයසෝනියම් ලවණ ප්‍රතික්‍රියා සාරාංශය කතා කරලා පස්සේ අපි ඩයසෝනියම් ලවණය ගමුකෝ මුලින්ම. ඕකනේ ඩයසෝනියම් ලවණය කියලා කියන්නේ. ඕකට අපි ෆීනෝල් එකක් දානවා. මේකට අපි ෆීනෝල් එකක් දානවා. NaOH එක. මොනවා වෙනවා ඇද්ද? ෆීනෝල් එකක් අපි ඕකට NaOH එක දැම්මොත් මොකක් වෙයිද? ලොකු දේවල් කරන්න දෙයක් නැහැ. මෙන්න මේ ෆීනෝල් ඉන්නවනේ. එයාට මෙන්න මේ N2Cl එකේ Cl අයින් වෙලා N2 දෙක ගිහලා බැඳෙනවා. පැහැදිලිද? ඒ කියන්නේ මේ මෙහෙමයි වෙන්නේ. මෙයාට සම්බන්ධ නයිට්‍රජන් එකක් තියෙනවා. හරි. මෙයාගේ මෙතන ට්‍රිපල් බොන්ඩෙන් ඩබල් බොන්ඩ් වෙලා මෙයා ගිහිල්ලා මෙතන බෙන්සීන්ට බැඳිලා ඔහොම එකක් තමයි වෙන්නේ. හරි. මෙයා කොහොමද තියෙන්නේ? මෙයා ට්‍රිපල් බොන්ඩ් එකක් එක්ක Cl නේ තියෙන්නේ. Cl අයින් වෙනවා. ඒක අයින් වෙලා එයා මෙතන මැද්දේ ට්‍රිපල් බොන්ඩ් එකක් තිබ්බා. ඒකත් අයින් වෙලා මෙතනට බැඳෙනවා. මෙතන ඩබල් බොන්ඩ් එක ඩබල් බොන්ඩ් එකක් වෙලා. අපිට මේ මෙහෙම එකක් දුන්නා මේ මෙහෙම එකක් තමයි හැදෙන්නේ. පැහැදිලිද?
හොඳට බලන්න. මේක තියෙන මේ මෙහෙ විදිහටනේ. දැන් බලන්න Cl එකක් නැහැ. මේකට Cl එකක් ඩබල් ට්‍රිපල් බොන්ඩ් එකේ එක බොන්ඩ් එකකුත් නැහැ. ඒක ඩබල් බොන්ඩ් වෙලා. අපි හිතමු ඒ බොන්ඩ් එක ගිහිල්ලා මෙතන මේ නයිට්‍රජන්ට ගිහිල්ලා ඒක තමයි මෙතන මේ බෙන්සීන්ගේ පැරාතැන්න බැඳලා තියෙන්නේ. පැහැදිලිද? හරි. ෆීනෝල්ගේ පැරාතැන්න. හරි. ඒකත් හරි. ඊළඟට හිතන්න මේ මෙහෙම එකක් සම්බන්ධ වෙන්න හදනවා කියලා. මේ සමහරු මේ බය වෙනවා මේ මේවා දැක්කම. මෙහෙම එකක් තිබ්බොත් ඒත් අර විදිහම තමා කිසිම බය වෙන්න කිසිම හේතුවක් නැහැ. හරිද? මේ වගේක් දැක්කම බය වෙන්න කිසිම හේතුවක් නැහැ. මුලින්ම මේක ලියා ගන්න. ඊට පස්සේ මෙයාගේ Cl අයින් කරලා මොකද්ද? අර මේ මෙතන උන එක වගේම ප්‍රතික්‍රියාව ලියන්න. පැහැදිලිද? එතකොට මෙයාට මේක දාපුවම මේ වගේ සංයෝගයක් තමයි හැදෙන්නේ. පැහැදිලිද? මං හිතනවා පැහැදිලි ඇති කියලා. හරි. අපි ඉක්මනට කරන් යන්න නැත්තම් මේවා ටිකෙන් නම් කියලා ඔයා ඔක්කොම කරන්න පුළුවන්. ඒවා දැන් මේ වෙලාවේ වැඩක් නැහැ. හරිද? මේ හැඩ ටික මතක තියාගෙන මේ බෙන්සීන් වල මේ සංයෝග ටික නියන් ලාවට ඔළුවේ මතක තියාගෙන ඊට පස්සේ මේ ප්‍රතික්‍රියා ටික කරගන්න තමයි තියෙන්නේ. ඒවා තමයි අපිට පරිවර්තන වලදී අවශ්‍ය වෙන්නේ. හරි. දැන් අපි ඩයසෝනියම් ලවණේ ප්‍රතික්‍රියා ටිකත් ඉවරයි. ඩයසෝනියම් වලින් පස්සේ අපිට මොකද්ද තියෙන ප්‍රතික්‍රියාව? දැන් අපි ඔය විශේෂ දෙකම කතා කරලා ඉවරයිනේ. විශේෂ දෙකක් අපි කතා කරලා ඉවරයි. අපි දැන් ටිකක් එස්ටරයි. අපි දැන් මේක කතා කරනවා කිව්ව මොනවද? ඇමයින, ඇමයිඩ, ඇනිලීන්, එස්ටර ඔය ටිකනේ. දැන් අපි ඇමයිඩ හරි ඇමයිඩයක්. ඇමයිඩ වල ප්‍රතික්‍රියා සාරාංශය බලමු. ඇමයිඩයක් කියලා කියන්නේ මොකද? ඇමයිඩයක් කියලා කියන්නේ මේ වගේ කෙනෙක්. මෙයාට තමයි අපි කියන්නේ ඇමයිඩයක් කියලා. හරි. අපිට ඇමයිඩ හදාගන්න පුළුවන් විදි එකක් තියෙනවා. හරිද? ඇමයිඩයක් අපිට හදාගන්න පුළුවන් මෙහෙම. මේකට ඇමෝනියා. මේකට අපි ඇමෝනියා දානවා. NH3. ඕකට අපි ඇමෝනියා දාපුවම මෙතන HCl එක අයින් වෙලා මෙතනට NH2 එකක් සම්බන්ධ වෙනවා. හරිද? හරි. එතකොට ඇමයිඩයක් හැදෙනවා. ඊට පස්සේ ඔය ඇමයිඩ් වලට අපිට මොනවද කරන්න පුළුවන් දේවල්? අපිට කරන්න පුළුවන් NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් දාලා රත් කරන්න පුළුවන්. ඊට පස්සේ ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් දාලා H2O දාපුවම එතනත් එකක් වෙනවා. ඊට පස්සේ පුළුවන් අපිට ඇල්කිල් හේලයිඩ් එකක් දාන්න. අපි උතනදී මොනවද කරන්නේ? දැන් අපි මේවා ඉගෙන ගත්ත ඒවම තමයි. හරිද? ගොඩක් ඒවා ඉගෙනගෙන තියෙන්නේ. අපි ඇමයිඩේට NaOH දාලා රත් කරලා බලමු මොකද වෙන්නේ කියලා. ඇමයිඩ් එකට මොකක්ද දාන්නේ අපි? NaOH දාලා අපි රත් කරලා බලනවා. මේකට අපි NaOH දාලා රත් කරලා බලමු. මේ රත් කරන ඒවා අනිවාර්යෙන් දාන්න. මොකද්ද වෙන්නේ නැත්තේ? මෙතනදී මෙන්න මේ NH2 කෑල්ලම ගැලවිලා ගිහිල්ලා NaOH වල H එකක් ගලලා මෙතන ඇමෝනියා වායුව පිට වෙලා ඊට පස්සේ ඔහොම එකක් හැදෙනවා. පැහැදිලිද? හරි. මොකද්ද වෙන්නේ? මෙතන මයිනස් එකක් තියෙන ඔක්සිජන්ට ප්ලස් ඇමෝනියා.
NaOH එක දාලා රත් කරොත් තමයි ඕක වෙන්නේ. මේකට ඊට පස්සේ අපි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක ජලය දැම්මොත් මොකක් වෙයිද? ජලය දැම්මොත් මොකක් වෙයිද? අපි ඕකත් ඉගෙන ගත්තා. මේක මොකෙද්ද අපි ඉගෙන ගත්තේ? ඕක අපි ඉගෙන ගත්තේ ඇමයින වලදී. හරිද? දැන් ටිකකට කලින් අපි ඇමයින වලදී ඕක ඉගෙන ගත්තා. මෙතන මොකද? මෙන්න මේ ඩබල් බොන්ඩ් O එක නැති වෙලා උතන H ටැප් හැදෙනවා. එතකොට මේ මෙහෙම එකක් තමයි උතනදී හැදෙන්නේ. පැහැදිලිද? හරි. NaOH දැම්මා, ලිතියම් හයිඩ්‍රයිඩ් එක අපි ජලයක් දැම්මා. ඊට පස්සේ අපිට මොකක්ද දාන්න දෙන්නේ? ඇල්කිල් හේලයිඩ්. ඇල්කිල් හේලයිඩ් එකක් දානවා. මෙතනදී මොකක් වෙන්නේ නැද්ද? මෙතන මෙන්න මේ NH2 වලින් H එක්කුයි මේ RCl කියන්නේ ඇල්කිල් හේලයිඩේ හේලයිඩ් කැලේ එකතු වෙලා මොකද්ද? HCl එක කර HBr හරි මොකක් හරි හිමයක් හැදෙනවා. හරිද? HCl එකක් හැදෙනවා. ඊට පස්සේ මෙන්න මේ R කාණ්ඩවල හයිඩ්‍රජන් තිබ්බ තැනට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මේ මෙහෙම තමයි ඔකදී වෙන්නේ. පැහැදිලිද? හරි. අපි එතකොට ඇමයින වල ප්‍රතික්‍රියා සාරාංශයත් කතා කරලා ඉවරයි. මේ තියෙන්නේ ඇමයින වල ඇමයිඩ වල ප්‍රතික්‍රියා සාරාංශය. ඇමයිනයක් කියලා කියන්නේ මේ තියෙන මේක තමයි අපි ඇමයින මේ ඇමයිඩ. හරි. ඊළඟට තියෙන අපිට එස්ටර වල ප්‍රතික්‍රියා සාරාංශය බලන්න. එස්ටර වල ප්‍රතික්‍රියා සාරාංශය. එස්ටර වල ප්‍රතික්‍රියා සාරාංශය බලද්දී අපිට මොනවද හම්බෙයිද? එස්ටර වල ප්‍රතික්‍රියා සාරාංශය. එස්ටරයක් කියන්නේ මොකද්ද? එස්ටරයක් කියලා කියන්නේ මෙහෙම ආකාරයේ ආර් කාණ්ඩුවක දිගට යන්න පුළුවන්. හරිද? මම ලේසියෙන් ඔහොම ගත්තා. අපිට එස්ටර හදාගන්න පුළුවන් විදි කොහොමද තියෙන්නේ? දැන් මේ තියෙන එස්ටරයක්නේ. මේක තමයි අපේ අන්තිමම ප්‍රතික්‍රියා සාරාංශය. හරිද? සෝරි. මේ තියෙන එස්ටරය. එස්ටරේ කොහොමද හදාගන්නේ? අපිට එස්ටරයක් හදාගන්න පුළුවන්. හරිද? එස්ටරයක් හදාගන්න පුළුවන් පළවෙනි එක තමයි කාබොක්සිලික් එකට ඇල්කොහොලයක් දාලා සාන්ද්‍ර H2SO4 දැම්මොත් අපිට පුළුවන් මොකද්ද කරන්න? මෙන්න මේ එස්ටරේ හදාගන්න. මොකද්ද? කාබොක්සිලික් එක. කාබොක්සිලික් එකකට මධ්‍යසාරයක් දාලා ඒකට සාන්ද්‍ර H2SO4 දැම්මොත් අපිට පුළුවන් කාබොක්සිලික් එස්ටරයක් හදාගන්න. මොකක්ද ඒකද වෙලා තියෙන්නේ? හොඳට බලන්න මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඒකද වෙලා තියෙන්නේ දැන් කාබොක්සිලික් එක තියෙන මේ විදියනේ. මේකේ මෙතනින් මේ OH එක අයින් වෙලා මෙතන H එක අයින් වෙලා H2O අණුවක් හදලා මේක කෙලින්ම වෙලා මෙතන සම්බන්ධ වෙලා. පැහැදිලිද? හරි. එහෙම තමයි එතන එස්ටරයක් හදලා තියෙන්නේ. ඊළඟ විදිය මොකද්ද? පළවෙනි එක නම් හරි. දෙවෙනි විදිය දෙවෙනි විදියත් මේ මෙහෙම තමයි ඕකෙදි හැදෙන්නේ. මෙහෙම එකකට මොකක්ද අපි දාන්නේ? මේකට අපි මොකක්ද දාන්නේ? ඕකට අපි මධ්‍ය සාරයක් තමයි දාන්නේ. මධ්‍ය සාරයක් දාපුවම මොකද මේ Cl එකයි H එක ගල HCl එකක් හැදලා ඊට පස්සේ අපිට එස්ටරයක් හදාගන්න පුළුවන්. පැහැදිලිද? එස්ටර හදාගන්න විදි දෙක. දැන් අපිට එස්ටර වලට තව මොන හරි කරලා අපිට පුළුවන් තව සංයෝගයක් හදාගන්න. අපිට මොනවද එස්ටර වලට කරන්න පුළුවන්?
පොඩ්ඩක් හිතන්න බලන්න එස්ටර් වලට අපිට මොනවද කරන්න පුළුවන්. එස්ටර වලට එස්ටර් එකට අපි ජලය දැම්මොත් එස්ටර් එකට ජලය දැම්මොත් H2O එස්ටර් එකට ජලය දැම්මොත් අපිට කාබොක්සිලික් එක්කුයි ඇල්කොහොල් එක්කුයි හම්බ වෙනවා. හරිද? එස්ටර් එකට ජලය දැම්මොත් අපිට කාබොක්සිලික් එක්කුයි මොකද්ද? ඇල්කොහොල් එක්කුයි හම්බ වෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මොකද්ද? ඔකට NaOH එකක් දැම්මම මොකක් වෙයිද? මේකට NaOH එකක් දැම්මොත් මේකට NaOH එකක් දැම්මොත් මොකද්ද වෙන්නේ? ඔකට NaOH එකක් දැම්මොත් මේක තමයි වෙන්නේ. ඕක හැදිලා ඊට පස්සේ මොකද්ද? ආය ඇල්කොහොල් එකක් හැදෙනවා. පැහැදිලිද? හරි. මේකට ග්‍රීනාඩ් දැම්මොත් මේක නම් සෑහෙන විශේෂයි. හරිද? මේ ග්‍රීනාඩ් කියන කතන්දරේ. මොකද මේ වගේ ඒවා අපිට අනිවාර්යයෙන්ම එන්න පුළුවන්. ග්‍රීනාඩ්. මේකට ග්‍රීනාඩ් එකක් දැම්මොත් මොකක් වෙයිද? මුලින්ම මේක දෙවෙනියට මේක. ග්‍රීනාඩ් එකක් දැම්මොත් මොකද්ද වෙන්නේ? ග්‍රීනාඩ් එකේදී අපි කලිනුත් ඉගෙන ගත්තා මේක න ග්‍රීනාඩ් වලදී මොකද්ද වෙන්නේ? මෙතන OH එකක් කරනවා R කාණ්ඩ දෙකක් බැඳෙනවා. මෙතනින් තමයි ඔක කැඩෙන්නේ. හරිනේ. ඊට පස්සේ ආය ඇල්කොහොල් එකක් අපිට හම්බ වෙනවා. පැහැදිලිද? මේක තමයි ග්‍රීනාඩ් වලදී වෙන්නේ. හරි. ඊළඟට මේකට අපි ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක ජලය දැම්මොත් මේකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක ජලය දැම්මොත් මොන වගේ දෙයක් වෙයිද? ඕකට ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක ජලය දැම්මොත් ඔතනදී මධ්‍ය සාරම දෙකක් තමයි හම්බ වෙන්නේ. හරිද? එතකොට OH මේකේ ඩබල් බොන්ඩ් OH කැඩලා මෙතන වෙලා H දෙයක් සම්බන්ධලා මෙතන OH එකක් හැදෙනවා. ඊට පස්සේ අපි කලින් නෝමලි කතා කරපු මේක තමයි හැදෙන්නේ. පැහැදිලිද? හරි. මේ තියෙන්නේ මොකද්ද? එස්ටර් වල ප්‍රතික්‍රියා සාරාංශය. එතකොට අපි එස්ටර් වල ප්‍රතික්‍රියා සාරාංශය කතා කරනවා. එතකොට අපි දැන් ඕගනික් වල තියෙන ඔක්කොම ප්‍රතික්‍රියා ටික කතා කරලා ඉවරයි. හරිද? ඊළඟට අපි සමායවික ටික තියෙනවා. ඊට පස්සේ ද්‍රවාංක තාපාංක ඒ ටික තමයි කතා කරගෙන යන්න තියෙන්නේ. එතකොට අපි ප්‍රතික්‍රියා ටික කතා කරලා ඉවරයි මෙතනින්. මේකේ ඔයාලට මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒ ටික ඔක්කොම හදාගන්න. ඔය අඩුපාඩු අනම්මනම් ඒ වැඩ ටික තියෙනවා නම්. හරි. ඊට පස්සේ මම කතා කරන්න ඉන්නේ අපි ප්ලෑන් එකට අපි ඊළඟට කතා කරන්න ඕනේ view හා බන්ධනනේ. සිකුරාදා දවසේ හැබැයි මම ඕක පොඩ්ඩක් වෙනසක් කරලා අපි උතන්ට ශක්ති විද්‍යාව කතා කරමු. මොකද ශක්ති විද්‍යාව ටිකක් කටි ඉල්ලුවා මේ ළමයි ටිකක් කරන්න කියලා. ඒ නිසා ශක්ති විද්‍යාව පාඩම සිකුරාදට කරනවා. හරිද? તો ශක්ති විද්‍යාව තමයි සිකුරාදට වැටෙන වීඩියෝ එක. මෙතනින් අපි ඕගනික් වල තියෙන සියලුම ප්‍රතික්‍රියා සාරාංශ ටික කතා කරලා ඉවරයි. හරි. මම ඒතර ප්‍රතික්‍රියා අපි කතා කරපු එකේ පරිවර්තන ටිකුත් කරලා දැම්ම පහක් විතර. තව එක සෙට් එකක් දාන්නත් තියෙනවා. ඒ ටිකක් දානවා. ඊට පස්සේ අපි පාස්වර්ඩ්ස් ටික සාකච්ඡා කරනවා. ඔක්කොම වැඩි ලස්සනට යනවා. එතකොට මේ වැඩෙත් එක්ක එකතු වෙලා හරියට වැඩේ කරගෙන යන්න
කොහොම හරි මේ රිසල්ට් එක අප් කරගන්න පුළුවන්. හරිද? එතකොට මේ ප්‍රතික්‍රියා හදිස්සි වෙන්න එපා මේලා. හරිද? ඔයාලා කිසිම වෙලාවක හදිස්සි නම් වෙන්න එපා. තීරණාත්මක වෙලාවල් වල හදිස්සි වෙනවා කියන්නේම ඒක කෙලවෙන්න හේතුවක් වෙනවා. මොකද මොකක් හරි ඔයා තීරණාත්මක වැඩක් කරනවා නම් ඔයා එති වෙලාවට තමයි ඉවසීමෙන්ම වැඩ කරන්න ඕනේ. ඔයා ඔයාගේ කලබල වීමක් තිබ්බොත් ඒ වැඩේ එතනින්ම ඉවරයි. අර කොරස් කටෙත් හදිස්සියට අත දාන්න බෑ කියන්නේ. හදිස්සියට කොරස් කටෙත් අත දාන්න බෑ. ආන් ඒ වගේ තමයි. ඔයා කොච්චර මේ වෙලාවේ මොන මට්ටමේ හිටියත් කලබලෙන් වැඩ කරන්න එපා. ඉවසීමෙන් ඔයාට ඔයාව පාලනය කරගෙන කැපකිරීම තියෙනවා. නිදි වරන්න වෙනවා. ඒ ටික ඔක්කොම කරන්න වෙනවා. හැබැයි කලබල වෙන්න එපා. ලොකු ස්ට්‍රෙස් එකක් ගන්නත් එපා. ඔයා මේ මට්ටමේ හිටියට ඔයා වැඩ කරගෙන යන්න. හරිද? ඔයා ඉන්න මට්ටමේ වැඩ කරගෙන යන්න. එතකොට අපේ ඔයාට එන අන්තිම රිසල්ට් එක ගැන කිසිම වෙලාවක හිතන්න යන්න එපා. අන්තිම රිසල්ට් එක ගැන කිසිම වෙලාවක හිතන්නේ නැතුව ඔයා ඔයාගේ වැඩේ ටික කරගෙන යන්න. එතකොට ඔයාව අන්තිම රිසල්ට් එකට අරගෙන යන්න. ඒ නිසා කලබල වෙන්නේ නැතුව මේ වෙලාවේ වැඩ ටික කරගෙන යන්න. හරි. ඊට පස්සේ දැන් අපේ මේ සතිය ඕගනික් වැඩේ මෙතනින් ඉවර වෙනවා. ඊළඟට අපි ශක්ති විද්‍යාවත් එක්ක හම්බෙමු. එතකොට ඊට පස්සේ සතිය අපි ඕගනික් වල සමාවයවික මේ ද්‍රවාංග තාපාංග විචලන ඒ ටික කතා කරලා ඉවර කරගන්නවා. එතකොට එතනින් ඕගනික් වැඩේ සම්පූර්ණයෙන් අපි ඉවර කරනවා. ඕගනික් ඉවර කළා අපි එතනින් පස්සේ ඕගනික් වල ප්‍රශ්න තමයි කතා කරන්නේ. ශක්ති විද්‍යාවත් මේ සතිය ඉවරයි. ශක්ති විද්‍යාව එක දවසේ අපි ගන්නෙ මොකද ලොකුවට ඒක කතා කරන්න අර මේ හැඳින්වීම් 14 තියෙන ඔය 14 හොඳටම පුළුවන් වුණා ශක්ති විද්‍යාව පාඩම නැති. හරි. එතකොට අපි මේක මෙතනින් නවත්තමු. අපි ඊළඟට ශක්ති විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙමු. හරි. ජය වේවා ළමයි මේ වැඩ ටික හරියට කරගන්න. මේ ඔයාලගේ උපරිමයම දෙන්න.